රාජ ටීවී එකෙන් කතා කරන්නේ. හ්ම්. ඔයා රුක්මල් සේනානායක නේද? ඔව් කතා කරනවා. හොඳයි. අපිට කියන්න බලන්න මේ මෑතකදී සිදුවීමක් සිද්ධ වුණා නේද? සීජී අවුරුදු කුමරා උත්සවයේදී පොඩි ගින්නක් ඇති වුණා. ඇත්තටම මොකද වුණේ එතන? ම්ම්. ඇත්තටම අපේ බෞද්ධ කුමරිය ග්‍රෑන්ඩ් ෆිනාල එක තමයි තිබ්බෙත ප්‍රබේන් එකේ. ඉතින් ඒ අවුරුදු කුමරිය අපි ෆයිනල් සෙග්මන්ට් එක ඉවර කරලා ටොප් 10 කියන අවසාන තරඟකරුවන් 10 දෙනාගේ Q&A සෙෂන් එක තිබ්බා ප්‍රශ්න සහ උත්තර වටේ. ඉතින් ඒ වෙලාවේ මම නම් කොරියෝග්‍රාෆර් විදිහට මම බෑක්ස්ටේජ් තමයි හිටියේ. ඉතින් මම දැක්කේ කම්පිය තමයි කිව්වේ හදිසි ගින්නක් කියලා. එතකොට මම ඉස්සරහට ෆ්‍රන්ට් එකට යනකොට ගොඩක් අය එළියට ආවා. ඉතින් මම ඇතුළට තමයි ගියේ. ගිහලා මම හැමෝම හෝල් එකෙන් එළියට ගත්තා. අවසානයේදී මම හිතන්නේ මට දැනුණ විදිහට එතන මොකක් හෝ AC එකක් තියෙන තැනකින් තමයි ගින්දර මුලින්ම ඇවිල්ලා තිබ්බේ. ඒක ගැන මම මුලින් හිතපු නැති නිසා අවබෝධයක් නැහැ. නමුත් මම දැක්කේ AC ලයින් එකක් දිගේ තමයි ගින්දර උඩට ගියේ. ඉතින් අර ටැප්රූපේනේ පරිශ්‍රය කර්න්ස් දාලා තියෙන ඉන්න එක දිගේ ගින්දර ගියාම එතන විනාඩි 2-3ක් ඇතුළත මුළු හෝල් එකම ගින්දර එක්ක තමයි ඇවිලුනේ. ඉතින් අපි ඇත්තටම කියනවා රාජ ටීවී එක අපි රාජ ටීවී එක විදිහට කනකාටුව ප්‍රකාශ කරන ඒ වගේ භයානක අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණාට මේ අවස්ථාවේදී ඇත්තම කියනවා නම් ඒ කියන්නේ මේ ගින්න කියන්නේ ඔබ හිතන්නේ මේක ස්වභාවික වෙච්ච දෙයක්ද නැත්නම් කවුරු හරි ප්ලෑන් කරපු දෙයක්ද? ඇත්තටම මට මම දන්නේ මගේ ඒ ගැන මට අවබෝධයක් නැහැ. මොකද මේකෙදි මම කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට එහෙම නැත්නම් පුහුණුකරු විදිහට මම බෑක් ස්ටේජ් කන්ට්‍රෝල් එකේ තමයි ඉන්නේ. ඉතින් ගින්න හට ගන්න විදිහ මම දැක්කේ නැහැ. ගින්න මම දැක්කේ ඇද්දි තමයි මම ෆ්‍රන්ට් එකට ගියේ. ඉතින් මම දැක්ක විදිහට ගින්න අර AC ලයින් එකක් දිගේ යනවා තමයි දැක්කේ. අපි ඔය දැන් සමාජ මාධ්‍ය අර මේ සංසන්දනයේ දර්ශනත් එක්ක ගත්තොත් ඉතින් ඒ ගැන මට අයිඩියා එකක් නැහැ. මං හිතන්නේ ඊයේ ෆයර් බ්‍රිගේඩ් එකකින් ඇවිල්ලා තිබ්බා සහ පොලිසිය මහතුරුන් එක්කම ස්පෙෂල් ක්‍රයිම් සීන් ඒ විසිට් කරන නිලධාරීන් ඇවිල්ලා හිටියා. ඉතින් මං හිතනවා ඉදිරියේදී ඇත්තටම බලා ගන්න පුළුවන් මොකද්ද හරියටම වෙලා තියෙන්නේ කියලා. මං හිතන්නේ වාසනාවකට වගේ ජීවිත හානි නැත්තම් මිනිස්සුන්ට අනතුරු වෙලා නැතුව ඇති. එහෙම නේද? ඔව් මිනිස්සුන්ට ඇත්තටම අනතුරු උනේ නැහැ. ඒ ගැන අපේ ලොකුම සතුට තියෙන්නේ ඒ පිළිබඳව. මොකද තැප්‍රොබේන් පරිශ්‍රයේ 1000කට අධික පිරිසක් ඒ වෙලාවේ හිටියා. එක ඩෝ එකකින් තමයි හැමෝම එළියට එන්න උත්සාහ කරේ. ඉතින් මට කරන්න පුළුවන් වුණ දේ තමයි හැමෝම හෝල් එකෙන් එළියට යවන එක. ඉතින් අවසානයේදී මම සහ ඒ ප්‍රොඩක්ෂන් ටීම් එකේ 3-4 දෙනෙක් අවසානයේදී හෝල් එකට හිටියා. නමුත් අපි ඒකම මේ ප්‍රොඩක්ෂන් ටීම්ස් වල තිබ්බ කැමරා LED walls sounds lights මේ වගේ දේවල් අපි පුළුවන් තරම් එළියට ගන්න උත්සාහ කරා. මොකද ඉස්සෙල්ලාම අපි අපේම ආදරණීය දුවා දරුවන්ගේ මේ ඉන්න ළමයින්ගේ පේරන්ට්ස්ලාගේ ආරක්ෂාව බලන්න ඕනේ. ඉතින් ඒ හැම දෙනාම එළියට යවලා තමයි අපි ඊට පස්සේ ඒ තියෙන බඩු ටික එළියට ගන්න බැලුවේ. ඉතින් පුළුවන් උපරිමයෙන් අපි කරා. නමුත් අවසානයේදී ගින්න ඇතුළට ආපු නිසා අපිටත් ඇතුළේ ඉන්න බැරි වුණා. මොකද ඒ ගින්දරත් එක්ක තියෙන රස්නේ නිසා. ඉතින් වාහනවලටවත් එහෙම නැත්නම් ආපු කිසිම කෙනෙකුට කිසිම හානියක් වුණේ නැහැ. ඉතින් ඒ ගැන ඇත්තටම අපි සතුටු වෙනවා. මොකද ඉවෙන්ට් එකක් මේ වගේ හදිසි අනතුරු වෙන්න පුළුවන්. අපිත් තැප්‍රොබේන් පරිශ්‍රයට අපේ ඉවෙන්ට් එක කරන්න තමයි ගියේ. ඉතින් තැප්‍රොබේන් පරිශ්‍රයේ තමයි ලොකු දැඩි හානියක් වෙලා තියෙන්නේ. ඉතින් ඒකම අපේ LED wall sounds කරපු ඒ ආයතනයේට අපේ කැමරා ඡායාරූප ශිල්පීන්ට මේ අයට තමයි මේකේ ලොකු බලපෑමක් ඇති වුණේ. ඔබ කියන්නේ ඔබ කොරියෝග්‍රාෆර් විදිහට ඒ වගේම චන්දිමල් ජයසිංහ මේ අධ්‍යක්ෂක විදිහට ඒ කියන්නේ ඔබගේ පැත්තෙන් මේ මොන වගේ දේවල් හානියක්ද සිද්ධ වුණේ? මොන වගේ කොච්චර අලාභයක් සිද්ධ වෙලා තියෙනවද ඔබගේ පැත්තෙන්? ඔව් ඇත්තටම අපේ අලාභයත් අපි තාම ගණනය කරලා නැහැ. මොකද අපි ෆයිනල් ස්ටේජ් එකේදී අපේ ක්‍රවුනින් මූවමන්ට් එක තිබ්බා. ඒකම දරුවන්ට ලබා දෙන්න තියාග තිබ්බා සහ මගේ මුදල් පසුම්බියක් තිබ්බා. මොකද අපේ අවසානයේ අපි පේමන්ට්ස් කරන නිසා. ඉතින් මේ දේවල් එතනදී ගිනිබත් වෙලා තිබ්බා. සහ මගේ තව ජංගම දුරකථනයක්
පෞද්ගලිකව ගත්තොත් අපේ ප්‍රොඩක්ෂන් එකේ පැත්තේ ගත්තොත් අපිට තාම හිතා ගන්න බෑ මොකද ගොඩාක් දේවල් අපේ ඉවෙන්ට් එකක් කරද්දි අපි ඉවෙන්ට් එක ඇතුලේ තියෙනවා චන්දිමා ජයසිංහයන් සහ මගේ ඉතින් අපේ ක්‍රූ එකේ ඉතින් තාම අපි අලාභය ගණනය කරලා නැහැ. ඉතින් සම්පූර්ණ අලාභය ගත්තොත් මට දැනෙන විදිහට සම්පූර්ණ මේ ඉවෙන්ට් එකේම ප්‍රොඩක්ෂන් එකේම තැප්‍රොබේන් මේ කියන ආයතනය වැලියු එකත් එක ගත්තොත් කෝටි 40ක් හෝ 30ක් අතර ප්‍රමාණයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් දැන් මේ සිදුවෙච්ච සිදුවීමත් එක්ක දැන් ඔබ යථා තත්ත්වයට පත් කරගන්න ඕනි ඔබගේ අලාභය වගේම ඉදිරියේදීත් අපිට ඒ වුණාට CJ අවුරුදු කුමරා නැවතත් ලස්සනට දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙම නේද? අනිවාර්යෙන් අභියෝග කියන දේවල් වලට චන්දිමා ජයසිංහ ඒ වගේම මම අපි ගොඩාක් දුරට අපි මුහුණ දුන්න අයවලුන් දෙන්නේ. මොකද හේතුව විවිධ මේ ඉන්ඩස්ට්‍රියේ ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නා. නමුත් අපි හැමතිස්සෙම කියන්නේ මේ වගේ අනතුරු වලින් හදිසි දේවල් වලින් අපි යන ගමන අපි නවත්තන්නේ නැහැ. මොකද අපේ දරුවන්ට කිසිම හානියක්වත් මේ පැමිණිච්ච පිරිසට කිසිම හානියක්වත් උන්නේ නැහැ. අපිට දේපල හානි වුණා. ඒ ගැන ඇත්තටම අපිටත් කනගාටුවක් තියෙනවා. අපේ ඇතුළු මේ හැම කෙනාගේම. නමුත් මේ දරුවන්ට අපි අසාධාරණයක් වෙන්න දෙන්නේ මේ ග්‍රෑන්ඩ් ෆයිනල් එකේදී මෙතනින් එහාට ඉතාමත් ඉක්මනින් අවසන් මහා තරඟය අපි නැවතත් පවත්වනවා. ඉතින් අපේ දරුවන් වෙනුවෙන් ඉතින් ඒ වගකීම අපි ඉෂ්ට කරනවා නිසාවෙන් සහ ඉන්ඩස්ට්‍රි එකේ ඉදිරි දේවල් වලටත් අපි කිසිම වෙලාවක මේක බාධාවක් කරගන්නේ නැහැ. අපි මූල්‍යමය වටිනාකමට වඩා අපි රටට දෙයක් ඇත්තටම කරලා තියෙනවා. මොකද මිසිස් වර්ල්ඩ් කිරුලක් සහ මේ අවුරුද්දේ විශාල දියමන්දා මිසිස් වර්ල්ඩ් රනර්ස් අප් කිරුලක් මම පුහුණු කරු විදියට ජාත්‍යන්තර කිරුළ රාශියක් ගෙනලා තියෙනවා. ඉතින් මේක මුදල් මත පදනම් වුණ දෙයක් නෙවෙයි. ඉතින් අර අපි හැමතිස්සෙම බලන්නේ මේ ලංකාවේ මේ ශේෂ්ත්‍රයේ අපේ ගුණාත්මක භාවයේ ඉදිරියට ගෙනියන විදිය. චන්දිමා ජයසිංහත් මාත් මෙතනින් ඉදිරියට අපි මේ දේවල් දරාගෙන ඉදිරියට අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් මේ සිදුවීම් පිටත් එක්ක ඒ වගේම ඉදිරියේදී කරන්න යන වැඩ කටයුතුත් ඔබට ඇති සාර්ථක කරගන්න අපි මතක් කරමු මොන වගේ ඉදිරි වැඩ කටයුතුද ඔබට තියෙන ඉස්සරහට කරන්න දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඇත්තටම ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරොත් මේ අප්‍රේල් මාසෙම අපි කාර්යබහුල වෙලා තියෙනවා. CJ රාජකීය අවුරුදු කුමරින් පසු අවුරුදු ඉවෙන්ට්ස් කිහිපයක් තියෙනවා. සහ විදේශගත වෙන්න නියමිතයි අපි විවිධ රටවල් වල විශේෂයෙන්ම අවුරුදු කුමරී තරඟ සඳහා පුහුණු කිරීම කරන්න. ඒ වගේම ලංකාවේදී ගත්තොත් නිරූපණ ශාස්ත්‍රයේ නිරූපණ තරඟාවලි 3ක නිරූපණ තරඟාවලි 3ක් ඉදිරියට සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම ලෝක ව්‍යවහාරික රීජනල් ජාත්‍යන්තර තරඟය ලංකාවේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ. ඉතින් ඒ අතරතුර මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා මිස් රුප්‍රාශන සහ ෆියුචර් මොඩල් හන්ට් මේ කියන ඉවෙන්ට්ස් ටික අපේ නියමිතයි. ඉතින් මේ දේවල් අපි තවත් ශක්තිමත් වෙමින් මේ උණ දේවල් අපි අත්දැකීමක් සහ පාඩමක් කරගනිමින් අපි ඉදිරියට යනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි රාජ ටීවී අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේමයි නැවතත් අපි කනගාටුව ප්‍රකාශ කර සිටිනවා මේ වගේ සිදුවීමක් වෙච්ච එක සම්බන්ධයෙන්. ඉතින් ඔබතුමාට මේ අන්තිමත් එක්ක තවත් ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය හම්බ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි නිවැරදි මාධ්‍යකරණයට. මොකද අපිට උදපන් කෝල් කරලා අපේ එතන සියසින් මේ සිද්ධිය දැකපු කෙනෙක් විදියට සහ ඒකට ඉන්වෝල්ව් වුණ කෙනෙක් ඔෆිෂියල් කෙනෙක් විදියට මගෙන් කතා කරලා සමාජය දැනුවත් කරනවට ඔබලාටත් මාධ්‍ය නාලිකාවක් විදියට බෙහෙවින් ස්තුතියි.